තොරණක ඉදිරිපස වෙනම වල දැකලා තිබ්බට කවදාවත් පිටිපස්ස වෙන්නේ මොකක්ද කියලා දැකලා නැහැ නේද? ඒකත් අලුත්ම විදිහකට වෙනස්ම විදිහකට තමයි මේ ස්වාමින් වහන්සේ අතින් නිම වෙලා තියෙන්නේ. ඒකත් ස්වාමින් වහන්සේ අතින් නිසා හරිම අලුත් දෙයක්. ඉතින් ස්වාමින් වහන්සේ අපිට පොඩ්ඩක් විස්තර මොකද්ද මේ අලුත්ම විදිහ? සාම්ප්‍රදායික ක්‍රමයෙන් වෙනස් වෙලා කියලා හොඳටම පේනවා. සාමාන්‍යයෙන් තොරණක පිටිපස්ස ගොඩාක් දෙනෙක් දකින්නේ නැහැ. සමහර අය දැන් මෑත භාගය තුළ තොරණක පිටිපස්ස දැකලා තියෙනවා. නමුත් මීට වසර ගණනාවකට ආපස්සට ගියන් පස්සේ අපි දැකලා තිනවා අපිත් පුංචි කාලේ තොරණක පිටිපස්සේ ගොඩාක් සාමාන්‍යයෙන් ගිනි ජාලා සහ ඒ වගේම නොයෙක් ප්ලෑසර් කොට කැරගෙනවා. ඒ වගේ විශාල කාර්යයක් පිටිපස්සෙන් දැන් කෙරෙනවා. එතකොට දැන් වර්තමානයේ වෙනකොට මේ තියෙන කාලෙත් එක්ක හැටියට තොරන් කලාව ගොඩාක් දුරට වෙනස් වෙලා තියෙනවා. එතකොට මේ තොරණේ තියෙන විශේෂත්වය තමයි මේ තොරණේ සියලුම ක්‍රියාවලියන් සිද්ධ වෙන්නේ මෙන්න මේ තියෙන කන්ට්‍රෝල් බෝඩ් හරහා. එතකොට සම්පූර්ණයෙන්ම තියෙන තොරන් කලාව වෙනස් වෙලා ප්ලෑසර් කොට වෙනුවට අපි සර්කිට් තමයි මෙතෙන්දි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මෙතෙන්දි අපි මේ සර්කිට් පාවිච්චි කරලා තියෙන්නේ එකක් කිව්වොත් සාමාන්‍යයෙන් තොරන් කලාව වෙනස් කරනවා කියන්න පුළුවන්. නමුත් මේ කාලේ හැටියට ගොඩාක් දුරට සාමාන්‍යයෙන් අපි විදුලිය ලබා ගැනීමේදී යම් යම් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඉතින් මේ ප්‍රශ්න වලට අපිට ඇත්තටම තනියෙන් මුහුණ දෙන්න ශක්තියක් නැහැ. විශේෂයෙන්ම අපි හාමුදුරුවෝ හැටියට අපි විහාරස්ථානයේ මම සහ අපි අනිත් හාමුදුරුවෝ වගේ අනිකුත් මහා සංඝරත්නය අතින් නිර්මාණය වෙන මේ තොරණේ ඒ කටයුතු වලට අපිට ශක්තියක් නැහැ. එවැනි සාමාන්‍යයෙන් විදුලියක් ලබාගෙන එවැනි පිරිවැයක් දරන්න. ඒ නිසා තමයි අපි මේ සර්කිට් පාවිච්චි කරලා තියෙන්නේ. මෙතෙන්දි මේ තොරණේ තියෙන විශේෂත්වය මේ තොරණ සාමාන්‍යයෙන් අපි නිවසක පාවිච්චි කරන. සාමාන්‍යයෙන් අපි රූපවාහිනියක් සම්බන්ධ කරන්නේ එහෙම නැත්නම් බ්‍රිජ් එකක් වෙනයම් හෝදයක් පාවිච්චි කරන්න ගන්න ප්ලග් පොයින්ට් එකකින් අපිට මේ තොරණට සම්පූර්ණයෙන්ම විදුලිය ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. එතකොට දවස් 5ක් සාමාන්‍යයෙන් මේ තොරණ පාවිච්චි කළත් සාමාන්‍යයෙන් විදුලිය බොහොම අඩුවෙන් තමයි මේ තොරණට වියදම් වෙන්නේ. ඉතින් ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. එතකොට මෙතෙන්දි මේ සර්කිට් ගැන කතා කරොත් මේකේ කොටස් අපි වෙන පාවිච්චි කරලා තියෙනවා. එකක් LED වර්ග දෙකක් අපි මෙතෙන්දි පාවිච්චි කරලා තියෙනවා. එකක් ඇවිල්ලා සාමාන්‍යයෙන් 12 LED කියන වර්ගය. ඒකේ අපි රටා සාමාන්‍යයෙන් අතින් නිර්මාණය කරලා හිතින් නිර්මාණය කරලා ඒ රටා තමයි අපි මේ බෝඩ් වලට අන්තර්ගත ඇතුළත් කරලා තියෙන්නේ. ඒ හරහා තමයි මේ 12 LED මේ කන්ට්‍රෝල් බෝඩ් හරහා ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඊළඟට තවත් LED එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ තමයි පික්සල් LED කියන එක. අලුත්ම ලංකාවට අලුතෙන් හඳුන්වා දුන්න LED එකක්. එතකොට සාමාන්‍යයෙන් ඒ LED එකේ එක LED එකේ මම නැත්නම් එක බල්බ් එකක පාට 256ක් තියෙනවා. ඒක අපිට තියෙන විශේෂත්වය තමයි ඕනම වර්ණයක් අපිට මේ තොරණට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන්ම පික්සල් පාවිච්චි කරලා නැහැ අපි මෙතෙන්දී. මොකද අපිට අවශ්‍යතාවය උනේ මේ තොරණේ මොණරු දෙන්නෙක් දෙපැත්තෙන් ඉන්න ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතකොට මේ මොණරු දෙන්නගේ ඇත්තටම ඒ තියෙන කලර්ස්, ඒ කියන්නේ මොණරුන්ගේ තියෙන ඇත්තම කලර්ස් බලා ගන්න ඕන නිසා සහ අපිට අවශ්‍ය වුණා මේකේ අපි අන්තර්ගතය වුණේ ස්වර්ණමයුර කියන ජාතකය. එතකොට යම් අවස්ථාවකදී මේ තොරණේ ඉන්න මොණරු දෙන්නම රත්තරන් පාට පැහැයටපත් වෙනවා. අන්නේ ක්‍රියාවලිය සිද්ධ කරගන්න ඕන නිසා තමයි ඒ LED එක අපි පාවිච්චි කරේ. ඉතින් සාම්ප්‍රදායිකව දකින තොරණකට වඩා ටිකක් වෙනස්. ඊළඟ විශේෂත්වය තමයි මේ තොරණේ සියලුම කොටස් අපි දැකලා තියෙනවා. සාමාන්‍යයෙන් අනිකුත් තොරණ ගත්තාම අපි ඉදිරියට ගිහිල්ලා ස්විච් හරහා තමයි අපි ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඉතින් මෙතෙන්දි මේ තොරණ සම්පූර්ණයෙන්ම මේ තොරණ සම්පූර්ණයෙන්ම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අපි මේ වෙනුවෙන් ඇප් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒ ඇප් එක හරහා තමයි මේ තොරණ සම්පූර්ණයෙන්ම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ ඇප් එක. එතකොට අපේ හාමුදුරන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරපු ඇප් එකක් තමයි මේ තියෙන්නේ. එතකොට මේක අපි ඉදිරිපසට අරගෙන ගිහිල්ලා මේ ටැබ් එක හරහා තමයි සම්පූර්ණයෙන්ම මේ තොරණේ තියෙන ආලෝකය දැල්වීම සිද්ධ කරන්නේ. ඉතින් බොහොමත් ස්තුතියි ස්වාමීන් වහන්සේ. මේ ඇත්තටම අර සම්ප්‍රදායික ක්‍රමයෙන් එහාට ගිහිල්ලා හරි අලුත් ලස්සන දෙයක් තමයි. ඒකත් අර මිනිස්සුන්ට වැඩි වියදමකින් නැතුව හරි ලේසියෙන් සහ භයානක කමින් අඩු. ඒ කියන්නේ පරිස්සමින් කරන්න පුළුවන් දෙයක් ඇත්තටම මේ කරලා තියෙන්නේ. ඉතින් බොහොමත් ස්තුතියි. විශේෂයෙන්ම කියන්න තව දෙයක්. ඇත්තටම කිව්වොත් සාමාන්‍යයෙන් ගොඩාක් දුරට තොරන් කලාව විනාශ කරනවා මේ වගේ එක කතන්දර අදක් මේ වෙනකොට කියනවා. නමුත් අපි හැමදාම කියන්නේ තොරන් කලාවේ ඉහළම ඉන්නේ අපි පරණ කාලේ දැකපු ප්ලෑෂර් කොටත් එක ඔට්ටු වුණු මිනිස්සු. මොකද ඒක තමයි මේ මිනිස්සු බොහොම අමාරුවෙන් Taman නිර්මාණය කරගෙන හැම යකඩ පටියක් ගානෙම එන ගහලා පුදුම වෙහෙසකට පත් වෙලා තමයි මේ නිර්මාණය කරේ. අපේ හැමදාම හදවතේ ඉහළම ඉන්නේ මිනිස්සු. මොකද ඒගොල්ලෝ ඒ නිර්මාණ කරපු නිසා තමයි අද වර්තමානයේ යනකොට හැමදාම මේ වගේ තාක්ෂණයක් නැතිවත් ඒගොල්ලෝ ඒ දේ කරලා තියෙනවා. ඒගොල්ලෝ තමයි ඇත්තටම හොඳම. එහෙම නැත්නම් හොඳම නිර්මාණකරුවෝ කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකම අපි අනිත් පැත්තට මොකද අපිටත් මේ ආසාව තියෙනවා. ඒ ආසාව නිසා අපිට එච්චර දෙයක් කරගන්න බැරි නිසා තමයි අපි මේ හරහා මේවා පාවිච්චි කරලා ඒ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ නැහැ හැමදෙනාට.